ජීවිතය කියන්නේ ප්‍රශ්න වලින් පිරුණු තැනක්. ජීවත් වෙන අපි හැමෝටම එක එක જાතියේ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට මිනිස්සු මුහුණ දෙන විදිහත් එකිනෙකට වෙනස්. සමහර මිනිස්සු ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ ගැනම හිතේ තින්නවා. මානසිකව වැටිලා ජීවිතේ කර කියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නවා. තවත් සමහරු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒත් ඒවා විසඳන්න බැරි දේවල් පස්සේ ගිහිල්ලා ජීවිතේ විනාශ කරගන්නවා. ඔක්කොම වුණාට පස්සේ තමයි ඒ අයට තේරෙන්නේ මම අපරාධ නේද මේක කරේ. මට මෙහෙම කරන්න තිබ්බ නේද? මේ අයත් එක්ක කතා කරලා මේ දේ විසඳ ගන්න තිබ්බ නේද? එහෙම හිතෙන්නේ ගොඩක් දුර ගියාට පස්සේ. ජීවිතෙත් හරියට ගේම් එකක් වගේ. නමුත් වෙනස තියෙන්නේ ගේම් එක ගහගෙන යනකොට ඔයාට ආයෙ හිතුනොත් මුල ඉඳන් ප්ලේ කරන්න ඕනි කියලා ඒක ඔයාට කරන්න පුළුවන් වුණා. මේ සැබෑ ජීවිතේ ඒ දේ ඔයාට කරගන්න බෑ. අද අපි මේ වීඩියෝ එකකින් කොහොමද හරියට තීරණ ගන්නෙ? ප්‍රශ්නයක් වුණාම කලබල වෙන්නේ නැතුව ඒ ප්‍රශ්නේ දිහා බලන්නේ කොහොමද? ඔයාගේ ජීවිතේට මොන ප්‍රශ්නේ ආවත් සැලෙන්නේ නැතුව හරි විදිහට ඒ දෙයට මුහුණ දෙන්නේ කොහොමද කියලා සරල පියවරදායකින් කතා කරමු. අංක 1. පළමුව සංසුන් වෙන්න. ගැටලුවක් ඇති වූ විට කලබල නොවන්න. කලබල වීම නැති ප්‍රශ්න ඇතිවීමට හේතු වෙනවා වගේම ඒ තරම් නරක දෙයක් තවත් නැහැ. ඔයා ඒ මොහොතේදී අනවශ්‍ය ලෙස කලබල වුවොත් තත්ත්වේ නරක අතට හැරෙන්න පුළුවන්. ඔයා මෙහෙම හිතන්න. කවුරු හරි ඔයා දන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නොදන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මොනෑම හරි අවස්ථාවක ඔයාට නැති ප්‍රශ්න මවමව ඔයාට බනිනවා. ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ බනින කෙනාට බනින්න දීලා පාඩුවේ ඉන්න එකද? ඇත්තටම ඔව්. ඔයාගේ අතේ වැරද්දක් නැත්නම් නිහඬව ඉන්න. මද සිනාවක් දාලා එතනින් යන්න. ඔයාගේ වැරද්දක් තියෙනවා. ඔව් මගේ වැරද්ද. මට සමා වෙන්න කියලා වැරද්ද පිළිගන්න. ඔබ ඔහු කියන දෙයට කලබල විය යුතු නැහැ. ඔබ භීතියට පත්වුවහොත් ඔබේ තාර්කික චින්තනය අවහිර වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේ ඔයාට සංසුන්ව ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ කළ යුතු දේ ඔබට හිතා ගන්නවත් බැරි වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් වුණාම සංසුන් වෙන්න පුරුදු වෙන්න. අංක 2. යථාර්ථය පිළිගන්න. මේකෙන් අදහස් වෙන්නේ ඔයා ගැටලුවට කැමති බව නෙවෙයි. ඇත්තටම අදහස් වෙන්නේ ඔබ එහි ඇත්ත తත්වය පිළිගන්න බවයි. ඒ කියන්නේ මේ වෙලාවට ඔයා මෙහෙම හිතන්න. ඔව් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ දේ වුණ එකම මිනිස්සයා මම නෙවෙයි. මම මේ වෙලාවේ මානසිකව වැටුණොත් මට මුකුත්ම කරගන්න වෙන්නේ නැහැ. මේක තමයි ජීවිතය කියන්නේ. මම මේ දේ තේරුම් ගන්න ඕනේ. ওই විදියට ඔයා හිතන්න. උදාහරණයක් විදිහට ඔයාගේ කවුරු හරි මිය යනවා කියලා හිතන්න. මම මෙහෙම උදාහරණයක් ගත්තේ අපි හැමෝම කවදා හරි මැරෙනවා. මේ වගේ අවස්ථාවක ඔයා මානසිකව වැටිලා මේ දේ තේරුම් ගන්න බැරි වුණොත් ඔයාට ඒ වෙලාවේ සිදුවෙන කිසිම දෙයකට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ නිසා ඕනෙම අවස්ථාවක නොබියව ශක්තිමත්ව මුහුණ දෙන්න නම් යථාර්ථය පිළිගන්න පුරුදු වෙන්න. අංක 3. එම ගැටලුව කැබලි වලට කඩා දමන්න. ගැටලුවක් කෙතරම් විශාල වුණත් ඔබට එම ගැටලුව කුඩා කොටස් වලට බෙදිය හැකි නම් එය පාලනය කිරීම හා එය විසඳීම ඔබට පහසු වෙනවා. ටිකක් හිතලා බලන්න. ජීවිතේට එන හැම ප්‍රශ්නෙම මහ ලොකුවට ඔබට දැනුණට ඒ වගේ ඒ හැටි දෙයක් නැහැ. ප්‍රශ්නේ කෙතරම් විශාල වුණත් ඒ ඔබ පියවරෙන් පියවර තේරුම් ගැනීමට උත්සාහ කරොත් ඒ තවදුරටත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේක පැහැදිලි කරන්න මම සරල උදාහරණයක් ගන්නම්. හිතන්න විභාගයකට පාඩම් කරන ළමයෙක්ට එක විෂයක පාඩම් 12ක් තියෙනවා විභාගයට කලින් පාඩම් කරලා ඉවර කරන්න. ඔයා ඒ 12 ගැනම හිත කරන්නේ කොහොමද කියලා හිතුවොත් කවදාවත් කරන්න වෙන එකක් නැහැ. ඒ නිසා පාඩමෙන් පාඩම හරි පළවෙනි පාඩම් 3 හරි අද මම කොහොම හරි ඉවර කරනවා කියලා වැඩේ පටන් ගත්තොත් ඔයා දන්නේවත් නැතුව පාඩම් ටික ඔක්කොම ඉවර කරන්නවට පුළුවන් වෙයි. අන්න ඒ වගේ ගැටලුවක් වුණාම විශාල ගැටලුව කුඩා කිරීමට නම් එම ගැටලුව කුඩා කොටස් වලට බෙදන්න පුරුදු වෙන්න. අංක 4.
ඔබට පාලනය කළ හැකි දේ කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ ක්‍රියාවන් තීරණ හඳුනාගෙන ඔයාට කළ නොහැකි දේවල් නොසලකා හරින්න. උදාහරණයක් ලෙස මං කිව්වොත් අන් අයගේ හැසිරීම් ඔබට පාලනය කරන්න බෑ. නමුත් ඔබට ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම පාලනය කරන්න පුළුවන්. ඒ වගේම අතීතයේ වුණ යම් යම් දේවල් ගැන හිත අපරාධේ මට මේ දේ කරන්න තිබ්බා. ඒ වෙලාවේ මට අර විදියට කරන්න තිබ්බනේ ගගා ආපසු හරවන්න බැරි දේවල් ගැන සිතමින් කාලය ගත කිරීමෙන් කිසි පළක් නැහැ. ඒකෙන් වෙන්නේ ඔයාගේ ශක්තිය නිකන් අපත යන එක විතරයි. ඒ නිසා ඔයා කරන්න ඕනේ මින් පස්සේ කළ යුතු දේ සහ මම දැන් මොනවද කරන්න ඕනේ කියන දේ ගැන සිතන එකයි. මේ විදියට ඔයාට පාලනය කළ හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වඩාත් ප්‍රගතියකින් හා වැඩි ශක්තියකින් අනාගතයේ ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඔයා පෙළවෙනවා. අංක 5 බහු විසඳුම් ගැන සිතන්න. මේ විදිහට ඔයා ළඟ ඕනෙම ප්‍රශ්නයකට විසඳුම් ගොඩක් තියෙනවා නම් ඔයාගේ පළවෙනි පියවර වැරදුනත් දෙවෙනි සැලැස්මක් ඔයාට තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. මෙහෙම හිතන්න. ඔයාගේ ප්‍රධාන ආදායම් මාර්ගයෙන් නැරෙන්න වෙන කිසිම විදිහකින් මුදල් ලැබෙන ක්‍රමයක් නැත්නම් ඔයා එතනින්ම අසාර්ථකයි. ඔයා හිතලා තියෙනවද මට මේක නැති වුණොත් මම මොකද කරන්න කියලා? නැහැ නේද? හරි, කමක් නැහැ. එහෙනම් අද ඉඳන්වත් ඉස්සරහට වෙන්න පුළුවන් හැම ප්‍රශ්නයකටම විකල්ප විසඳුම් ඔයාට තියෙනවා නම් ඔයාට කරන වැඩේ වුණත් හිතේ බයක් සැකක් නැතුව හරියට කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ඕනෙම දෙයක බහු විසඳුම් ගැන හිතන්න පුරුදු වෙන්න. අංක 6 ඉක්මනින් කුඩා ක්‍රියාමාර්ග ගන්න. ඔයා තාමත් මඟ බල ඉන්නවනම් මේක නෙවෙයි හොඳම වෙලාව කියලා මතක තියාගන්න. ඔයා දැන් ගන්න කුඩා පියවර තමයි අනාගතයේදී ඔයාව සාර්ථක කරන්නේ. වහාම කුඩා පියවර වලින් ආරම්භ කරන්න. මෙහෙම හිතන්න. ඔයාට හිතෙනවා මම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. ඒත් ඒකට ලොකු ඉඩමක් ඕනේ. ගොඩනැගිල්ලක් තියෙන්න ඕනේ. මට මේක තියෙන්න ඕනේ. මට මේ දේ නැති නිසා මේක කරගන්න වෙයිද දන්නේ නැහැ. කිය එක මනස්ගාත හිතේ තියන් හරි වෙලාවක් යනකම් බලන් ඉන්නවනම් ඔයාට දිනන්න වෙන්නේ නැහැ. සාර්ථක වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා කිසිවක් නොකර සිටීමට වඩා කුඩා ක්‍රියාමාර්ග වලින් ආරම්භ කිරීමෙන් ඔබේ බිය හා ආතතිය අඩු කරනවා වගේම ප්‍රතිඵලයට ඔබ සෙමෙන් ළඟාවුවත් ඊළඟ පියවර ගැනීම පහසු වෙනවා. ඊළඟ පියවරට යාමට ඔබ ඊට ආසාවෙන් පෙළඹෙනවා. මේ නිසා ඉක්මනින් කුඩා ක්‍රියාමාර්ග වලින් ආරම්භ කරන්න පුරුදු වෙන්න. අංක 7 ගැටලුවෙන් ඉගෙන ගන්න. ඔයත් රෑ වැටුණ වලේ දවල් වැටෙන කෙනෙක්ද? ඒ කියන්නේ ඔයා ගැටලුවකින් ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි. එහෙනම් අද ඉඳන් ඔයා මොකක් හරි ගැටලුවකට මුහුණ දුන්නට පස්සේ ඒ වෙන හැම දෙයකින්ම එහෙම වුණේ ඇයි? ආයේ එහෙම වෙන්නේ නැති වෙන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා හිතලා තීරණ ගන්න ඕනේ. ඔයාටම ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. ඔයාගේ යාළුවෙක්ට, ඔයාගේ හිතවතෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒ වෙලාවේදී ඒ මිනිස්සයා එකට මුහුණ දුන්නේ කොහොමද කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සයා නම් මාර හිතහිය මිනිස්සෙක්. ඒ ප්‍රශ්නේ මට ආවනම් මට කීයටවත් බෑ ඒ වගේ ඉන්න. අන්න ඒ වගේ ඒ හැම දෙයකින්ම දේවල් ඉගෙන ගන්න. මන්ද ගැටලු යනු ගුරුවරුය. ඒ හැම දෙයකින්ම ඉගෙන ගන්නවා නම් ඔයා අනාගතයේ ඇති වෙන ගැටලු වලට වැඩි ශක්තියකින් අනිවාර්යයෙන්ම මුහුණ දෙනවා. ඒ නිසා ගැටලු වලින් ඉගෙන ගන්න පුරුදු වෙන්න. අංක 8 චිත්තවේගී හා මානසික ශක්තිය ගොඩනගා ගන්න. මොකද්ද මේ චිත්තවේගී ශක්තිය කියන්නේ? මෙහෙම හිතන්න. ඔයාට ඕනෙම වෙලාවක ඔයා හිතුවේවත් නැති දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවටත් ඔයාට සංසුන්ව ඉන්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ චිත්තවේගී ශක්තිය. මේකට ඔයාට නිසි හැඟීම් පාලනයක් තියෙන්න ඕනේ. එතකොට මොකද්ද මේ මානසික ශක්තිය කියන්නේ? ඔයාට යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණු වලට ඒ ඉලක්ක වලට මොන බාධක ආවත් ඔයා යනවා නම් ඒක තමයි ඔයාගේ මානසික ශක්තියේ බලය. ඒකට ඔයා වැදගත් පොත් තරම් කියවන්න,
දිනකට අවම වශයෙන් පැයක් ව්‍යායාම කරන්න. යම්කිසි භාවනාවකට පුරුදු වෙන්න මේ විදියට ඔයාට පුළුවන් චිත්තවේගී හා මානසික ශක්තිය තුළින් ඕනෙම ප්‍රශ්නයකට නොසැලී මුහුණ දෙන්න. අංක 9 උදව් ඉල්ලන්න. ඔයාට ඕනෙම නම් විතරක් ඔයාගේ යාළුවන්ට, ඔයාගේ පවුලේ අයට, ඔබට විශ්වාසව ඉන්න අයට ඔයා ඉන්න තත්ත්වය කියන්න. එවිට ඒ අයගෙන්ද විවිධ අදහස් ඔයාට ගන්න පුළුවන්. හැමෝම එකම විදියට හිතන්නේ නැති නිසා විවිධ දෘෂ්ටි කෝණ වලින් ලැබෙන අදහස් ඔයාට ගොඩක් වැදගත් වෙනවා. මේ විදියට අදහස් බෙදා ගැනීම නව දෘෂ්ටි කෝණ හා චිත්තවේගීය සහයෝගය ලබා දෙනවා. ඔයාලා කියනවා වගේ හිතට මහර සෑල්ලුවක් මේකෙන් ලැබෙනවා. ඔයා තනි වෙලා නැහැ කියන හැඟීම නිසා ඔයාට ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනේ ශක්තිය මේකෙන් ලැබෙනවා. අංක 10 බලාපොරොත්තුව ජීවමානව තබා ගන්න. හැම පීඩාකාරී දවසක්ම වේදනාවෙන් පිරුණු හැම මොහොතක්ම හැමදාම තියෙන්නේ නැහැ. ඒ නිසා විශ්වාස කරන්න හැම ගැටලුවක්ම හැම වේදනාවක්ම සුවපත් වෙන දවසක් එනවා කියලා. බලාපොරොත්තු ඔයාව ඉස්සරහට ඇදගෙන තල්ලු කරගෙන යනවා. ඒ නිසා බලාපොරොත්තුවත් නොහැර ඔයා ඉස්සරහට යනවා නම් ඔයා හිතනවටත් වඩා ලස්සන කාලයක් ඔයාට එනවා. ඒ නිසා බලාපොරොත්තු ජීවමානව තබාගෙන ඔබේ අරමුණු, ඔබේ සිහින යථාර්ථයක් වනතුරු ඒ පසුපස ලුහුබදින්න. ඔය පියවර 10 ඔයා හරියටම කරොත් ජීවිතේට එන ප්‍රශ්න මේ වීඩියෝ එක බලපුව ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඉතින් කොහොමද අද වීඩියෝ එක? වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් ජය වේවා.